අද කතා කරන්න යන්නේ ළමයි වගේ කව ප්‍රශ්න ටිකක් ගැන. ගොඩක් අය අහලා තිබ්බා පාස් සේවස් කරන්න ඕනද අනිවාර්යෙන්ම. පාස් සේවස් විතරක් කරාම නැද්ද? සහ පාස් සේවස් කී වාරක් කරන්න ඕනද? අය අහලා තිබ්බා මොඩල් පේපර්ස් කරන්න ඕනද? අය ටාගට් පේපර්ස් කරන්න ඕනද? සෙන්ටර්ස් වල කියලා පේපර්ස් ලියන්න ඕනද මේ දවස්වල? හරිද? ඔය වගේ ටිකක් අහලා තිබ්බා. හරිද? අය ගේස් පේපර්ස් ලියන්න ඕනද? ඔය වගේ සෙට් එකක් අහලා තිබ්බා. මම මෙහෙම මුලින්ම කියන්නම්. හරිද? ඔයා මුලින්ම පාස් සේපස් මම අහනවා වගේ මුලින් ප්‍රශ්නයක්. ඔයා මුලින් පාස් සේපස් කරලා ඉවරද? අඩුම තරම 2010 ඉඳන් 2024 දක්වාවත් පාස් සේපස් අඩුම තරමේ MCQ වට 3ක්වත් කරලා ඉවරද? හරි අවබෝධයෙන්. හරියට අවබෝධයක් තියාන පාස් සේපස් වට 3-4ක් කරලා ඉවරද කියලා මම අහනවා. හරිද? ඔයා එහෙම පාස් සේපස් 2010 ඉඳන් 2024 දක්වාවත් MCQ වට 3ක් හෝ 4ක් කරලා ඉවර නම් අවුලක් නැහැ මොඩල් පේපර්ස් ලියුවාට. හරිද? දැන් මේ විදිහ එහෙම දෙයක්වත් කරලා නැත්නම් ඔයාලා පාස් පේපර්ස් කරන්න දුව ටාගට් පේපර්ස් වත් මොඩල් පේපර්ස් ලියලා හරියන්නේ නැහැ. හරිද? මුලින්ම පාස් පේපර්ස් කරලා පුරුදු වෙන්න ඕනේ. පාස් පේපර්ස් කියන ස්ට්‍රක්චර් එකට ඔයාලා ඇඩප්ට් වෙන්න ඕනේ. ඒකට පුරුදු වෙන්න ඕනේ. ඒකට අනුවර්තන වෙන්න ඕනේ. හරිද? එතකොට පාස් පේපර්ස් මුලින්ම කරලා ඉන්න ඕනේ. පාස් පේපර්ස් කරන්න දුව හරියන්නේ නැහැ. ඔයාලා පාස් පේපර්ස් 3-4 පාරක් කරලා ඉවරලා මොඩල් පේපර්ස් වලට අවුලන්නේ. හරිද? මම කියන්නේ මොඩල් පේපර්ස් ලියන්න එපා, ගෙස් පේපර්ස් ලියන්න එපා කියන. හරිද? හැබැයි මේ කාලේ මේ මාසයේ එකමාරන්න තියෙන්නේ. මේ මාසේ එකමාර ඔයා ගෙදර ඉඳන් තනියෙන් වැඩ කරන්න ඕනේ. self study කරන්න. හරිද? පාස් සේවස් කර ඔයාගේ වර්ධි හදාගන්න. පාස් සේවස් වල මොනවද අහලා තියෙන්නේ? පොඩ්ඩක් මේ කරලා බලන්නකෝ පාස් සේවස් ටික. ඔයාලම තේරෙනවා එකම දේ අහන්නේ කියලා. හරිද? PCMCQ එකම දේ කර ගන්න. හරිද? දැන් මම 2024 එක්සෑම් ලිව්වේ level. මම මගේ ෆ්‍රෙෂ් අය එක. හරිද? මට ෆ්‍රෙෂ් අය තුනක් තියෙනවා. මම කියන්නේ මම පාස් සේවස් කරේ මේ පාස් සේවස් මම කරේ. මම ගෙස් පේපර්ස් එහෙම එච්චර ලොකුට කරන්නේ මේ අවසාන කාලේ يعني මම මුලින්ම වැඩ කරපු හින්දා මට පාස් පේපර්ස් කරලා මේ 3-4 පාරක් කරලා ඉවරලා මට පොඩ්ඩක් වෙලා ඇති වුණා. මම ඒකින්ද මේ ගෙස් පේපර්ස් පොඩ්ඩක් බලුවා. හරිද? අපි මේ 5ක් ඇල්ලුවා. හරිද? හැබැයි මං කියනවා මේ විදිහවත් පාස් පේපර්ස් 3-4 පාරක්වත් කරලා නැත්තම් දැන් ගෙස් පේපර්ස් ලියන්න යන්න ඕනේ නැහැ. ඔයා මුලින්ම පාස් පේපර්ස් ප්‍රැක්ටිස් කරලා ඉන්න. පාස් පේපර්ස් ප්‍රැක්ටිස් කරලා ඉවරනට පස්සේ ගෙස් පේපර්ස් ලියවට උනන්නේ නැහැ. හිතන්න මුලින් ඉඳලා මේක වැඩ කරනවා. මුලින් ඉඳලා මේක වැඩ කරලා එයා පාස් පේපර්ස් ඔක්කොම කරලා ප්‍රැක්ටිස් කරලා ඉවරලා එයාලා ලියන්න තියෙන දැන් ගෙස් පේපර්ස් මොඩල් පේපර්ස් ලියවට උනන්නේ නැහැ. හරිද? දැන් සමහර කට්ටිය මේ කියන්නේ පාස් පේපර්ස් වත් 3-4 පාරක් ප්‍රැක්ටිස් කරලවත් නැහැ. හැබැයි දැන් ලියන්න නම් මොඩල් පේපර්ස් ගෙස් පේපර්ස්. එහෙම ලියන්න යන්න එපා මම කියන්නේ. හරිද? එහෙම ඕනේ නැහැ. ඔයා මුලින්ම පාස් පේපර්ස් වලට ප්‍රැක්ටිස් කරන්න. පාස් පේපර්ස් වල මොනවද අහලා තියෙන කියලා අවබෝධ කරගන්න මුලින්ම. පාස් පේපර්ස් විතරක් කරලා එකක් ගන්න පුළුවන්. මම විශ්වාසයෙන් කියන කරන්න පුළුවන් එකක් ගන්න. හරිද? හොඳට පාස් පේපර්ස් කරලා ප්‍රැක්ටිස් කරන්න. හරිද? ඔයා මේ වෙද්දී හොඳට මුලින්ම වැඩ කරලා පාස් පේපර්ස් වට 3-4ක් කරලා ඉවරලා MCQ වට 3-4ක් කරලා ඉවරලා හොඳට අවබෝධයෙන් කරලා ඉවරලා වෙලාව තවත් තියෙනවා නම් ඔයා මොඩල් පේපර්ස් ගෙස් පේපර්ස් ලියවට බලන්නේ නැහැ. හරිද? හරිද? ඔයා මේ වෙද්දී මුලින්ම වැඩ කරන්න නැතුව දැන් මාස 2-3ක් ඉඳන් වැඩ කරන්න ගත්තාට පස්සේ අරන් ඉන්න කෙනෙක් නම් එහෙම එක්කෙනෙක් මේ වෙද්දී ගෙස් පේපර්ස් මොඩල් පේපර්ස් ලියන්න ඕනේ නැහැ. මේ වෙද්දී ඔයා පාස් පේපර්ස් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් තරම්. පාස් පේපර්ස් එක ජීවත් වෙන්න පුළුවන් තරම් මේ දවස්වල. හරිද? ඒ වගේ වැරදි දාන මම අර වීඩියෝස් වල දාලා තියෙන්නේ. බයෝ කෙමිස්ට්‍රි පීස් කරන විදිය. අන් ඒ විදියට හොඳට ප්‍රැක්ටිස් කරන්න. තේරෙනවද? බයෝ වල නම් ඕන් මේ පළාත් පේපර්ස් සහ මේ ස්කූල් පේපර්ස් ලියන්න ඕන අනිවාර්යෙන්. හරිද? ඒ වගේ මේ එසේ ගෙස් කරලා පොඩ්ඩක් එසේ ඇනලයිස් කරන්න ඕනේ. හරිද? ෆිසික්ස් කෙමිස්ට්‍රි වල පාස් පේපර්ස් ප්‍රැක්ටිස් කරන්න. හරිද? ෆිසික්ස් කෙමිස්ට්‍රි වල අපිට ප්‍රැක්ටිකල් එහෙම ඇනලයිස් කරන්න පුළුවන්. අපිට පාස් පේපර්ස් දිහා බලලා. මේ අවුරුද්ද දෙනවා තියෙන්නේ මේක. අවුරුදු 5කින් මේක ආය පාරක් අහලා දෙනවා. ප්‍රැක්ටිකල් එකක්. එහෙම ගෙස් කරන්න පුළුවන් ඔයාලට. තේරුණාද? පාස් පේපර්ස් එක ජීවත් වෙන මේ දවස්වල මම නම් කියන්නේ පාස් පේපර්ස් එකම ජීවත් වෙන මේ දවස් ටිකේ මේ අවුරුදු එකමාරේ පාස් පේපර්ස් එකම ජීවත් වෙන්න. මම එච්චරයි කියන්නේ. ඔයා මුලින්ම වැඩ කරපු එක්කෙනෙක් නම් ඔයාලා මේ වෙද්දී ෆිසික්ස් කෙමිස්ට්‍රි මට්ටම තියෙනවා නම් විතරක් කොහමද පේපර්ස් සහ ගෙස් පේපර්ස් පස්සේ දුවන්න දැන්. හරිද? මේ දවස්වල පුළුවන් තරම් පාස් පේපර්ස් ප්‍රැක්ටිස් කරන්න. ඔයා වැඩ කරපු නැති එක්කෙනෙක් නම් මේ දවස්වල. දැන් ඉඳන් ඔයා පටන් ගන්න පාස් පේපර්ස් කරන්න. පාස් පේපර්ස් කරනද ගොඩ යන්න බෑ. හරිද? පාස් පේපර්ස් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. පාස් පේපර්ස් කරලා ඉවරලා අනිත් උපකරණ අවුලන්නේ. හරිද? තේරෙනවද? පාස් පේපර්ස් කරලා හොඳටම සුවර් ආය දැන් කෙමිස්ට්‍රි බීස් MCQ 40 පන්නලා තියෙන්නේ. දැන් පොඩ්ඩක් ඊට වැඩිය පොඩ්ඩක් හොඳ ඉම්ප්‍රූව්මන්ට් එකක් ගන්න ඕනේ කියලා ඕවන් සෙන්ටර් එකට පොඩ්ඩක් ගිහිල්ලා ආතලයකට පේපර් අලිවට ගමන්නේ. මේක නෑ මොකුත් වැඩ කරලා නැති කට්ටිය ගිහිල්ලා සෙන්ටර්ස් වල පේපර් ලියලා හරියන්නේ නෑ. මේ වෙලාවේ පුළුවන් තරම් තනින් වැඩ කරන්න තනින් තමන්ගේ ටයිම් එක හදාගන්න මැනේජ්මන්ට් කරගන්න. හරිද? තේරුණාද? තනින් තමයි පාස් පේපර්ස් කරනවා. මම කියන එක තේරෙනවද දන්නව ඔයාලට? තනින් පේපර්ස් කරන්න. හරිද? දැන් මේ කියන එක මම මේ කියන එක වෙන කෙනෙක් වැරදි අවබෝධයක් ගන්න පුළුවන්. හරිද?
ඒත් මට කරන්න දෙයක් නැහැ. මං කියන්නේ පාස් පේපර්ස් මේ වෙලාවේ ප්‍රැක්ටිස් කරන්න කියලා. හරිද? පාස් පේපර්ස් පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරලා ගේම් එක ගහන්න පුළුවන් මෙතන. හරිද? අයවරක් කියනවා මුලින්දම වැඩ කරපු එක්කෙනා නම් ඔයා සෙන්ටර්ස් වල පේපර්ස් ලියන්න කියලා. ගෙස් පේපර්ස් ලියන්න අවුලක් නැහැ. අවසාන කාලේ වැඩ කරන්න පටන් අරන් පාස් පේපර්ස්වත් මුකුත් කරලා නැති එක්කෙනෙක් නම් මේ වෙද්දී පාස් පේපර්ස් ඔක්කොම කරලා ඉන්න ඕනේ. හොඳට අවබෝධයෙන් කරලා ඉන්න ඕනේ. හරි. දැන් මේවා හොඳට වැට්ටි කරන මේ දවස්වල